විශේෂයෙන්ම ඉන්ධන තමන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කාර්ය බවට පත් කරන් තිබෙනවා දීවර ජනතාව. එතකොට අර සහනාධාරය අමතරව තව දීවර ජනතාවට සහනාධාරයක් දිය හැකිද? ඒ අනුව අපි කල්පනා කරා සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් කවර ඉන්ධනයක් පාවිච්චි කරත් මේ ඉන්ධන ප්‍රභේද හදන්න ගියොත් අපිට මේක අසිරිතාවයකටපත් වෙනවා. කවර ඉන්ධනයක් පාවිච්චි කරත් අර රුපියල් 100ට අමතරව තව රුපියල් 50ක අඩුවීමක් දීවර ජනතාවට ලබා දෙනවා. සාමාන්‍ය බෝට්ටුවකට දවසකට ලීටර් 25 ගානේ දවස් 25කට ලීටර් 625ක් ලබා දෙනවා. රුපියල් 50ක අඩුවට ඒ රුපියල් 50 ආණ්ඩුව විසින් ඔවුන්ගේ බැංකු ගිණුමට එවනවා. 31250ක් මාසයකට එම සාමාන්‍ය බෝට් හිමියන්ට ලැබෙනවා. ඒ මාස 3කට අපි ලබා දෙනවා. එතකොට අතන තියෙන අපි අර ලබා දෙන සහනාධාරයට අමතරව ඉලක්ක සාගතව. ඒ වගේ මම දන්නවා බහුදින යාත්‍රා. බහුදින යාත්‍රා සාමාන්‍ය මාස 3කට එක සැරයක් වගේ තමයි දියමට දියත් කරන්නේ නේද? මාස 3කට එක වතාවක් විතර වැටෙනවා. නිසා මේ මාස 3 ඇතුළත අපි කල්පනා කරලා තියෙනවා බහුදින යාත්‍රාවක් සඳහා එකවරයි වැටෙන්නේ ලක්ෂ 1මාරක ඉන්ධන දීමනාවක් ලබා දෙන්නේ. ඒතකොට ඍජුවම ඉන්ධනත් එක්ක සම්බන්ධ වෙන්නේ කර්මාන්තයට අර පොදු සහනාධාරයට අමතරව දීවර ජනතාව ඉලක්ක කරගත්තු සහනාධාර වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා.